ඔබගේ ඇහෙන් වැටෙන කඳුළු සල්ලි නම් මිනිස්සු ඔබව මැරණකනුත් අඬවනවා. ඒකයි මිනිස්සුන්ගේ විදිහ. ඒ අසත්පුරුෂයන්ට අහු වෙන්න එපා. සත්පුරුෂයන් වහන්සේලා ඇසුරු කරන්න පුළුවන් තරම්. යථාර්ථයේ තේරුම් ගත්ත මේ ධහම දැනගත්ත අවබෝධයෙන් ධහම කතා කරන ආර්ය උත්තම පිරිස ඇසුරු කරන්න. එතකොට ඔබව ගොනාට අඳන්න බෑ කාටවත්. ඔබව අතකොළුවකට තියාගන්න බෑ කාටවත්. බලන්න පින්විතනි මොන විනාශයක්ද ඔබ ඔය මනුස්ස ජීවිතයට කරන්න කියලා. ඔබට ඔය මනුස්ස ජීවිතේ හම්බුනේ මැටි ඇමතිවරු වෙන්නද? ලෝකේ ඉන්න මුදුන වෙන්නද? අනේ පින්විතනි තව අවුරුදු 20යිනේ. ඔබ මගමලේ නැත්තම් තව අවුරුදු 10යිනේ. එන්ජින් එක ස්ටාර්ට් වෙච්ච ගමන් ආයි කොහෙද? ආයි අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ. ආයි ඔබ කවද්ද එන්නේ? ආයි ඔබ එනකොට කෝ සම්බුද්ධ ශාසනේ? කෝ දොර ඇරගන්න විදිහ? ඒ එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ.